කොටසකින් කොහෙවත් යන්න බැරි වෙච්චින් අපි හිතුවා වීකෙන්ඩ් එකේ පොඩ්ඩක් දාලා ඉන්න. දැන් පොඩක් ඉන්ටර්නෙට් එකේ සර්ච් කරලා බලද්දී අපිට මලාමුරු දියැල කියලා දියැල ලස්සනට තියෙනවා කියලා අපි දැක්කා. ඉතින් ඒක හින්දා අපි තීරණය කරා වීකෙන්ඩ් එකේ මලාමුරු යන්න. අපි හයිවේ එකේ ගිහිල්ලා කුරුඳු 60 වෙනි එක්සිට් වෙලා ඊට පස්සේ අපි පිටිකට ඇවිල්ලා ඇසිටින් පිටිකට ගිහිල්ලා පිටිකල බකලගම පාරේ ගියාම තමයි අපිට මලාමුරු දියැල බලා ගන්න පුළුවන් වෙන්නේ යන්න පුළුවන් වෙන්නේ. අතරම ප්‍රධාන පාර කාපට් කරලා තියෙන ඊට පස්සේ හැරෙන්න තියෙනවා ඊට පස්සේ අපිට කොන්ක්‍රීට් පාර යන්න තියෙනවා. ඒ කොන්ක්‍රීට් පාරත් හොඳයි හොඳටම තියෙනවා. ඊට පස්සේ තමයි දියැලට මීටර් 300 දුරක් තියෙනවා. ඒ දුර තමයි පොඩ්ඩක් අවුල් වෙලා තියෙන්නේ. නැත්තම් මේ සම්පූර්ණ ගමනම අපිට අරදරයක් නැතුව යන්න පුළුවන්. කුරුඳු 60 ඉඳලා අපිට කිලෝමීටර් 29ක් වගේ තමයි තියෙන්නේ මේ ලොකේෂන් එකට යන්න. නාන්න පුළුවන් තැනක් තමයි මේ තැන. මෙතන ගත්තම ලොකු ගැඹුරක් නෑ. දියැල ළඟ ගැඹුරයි. ඊට පස්සේ පොඩක් එහාට ගියාට පස්සේ එතනින් එහා පැත්තේ සාමාන්‍ය මට්ටමකට තරම් වතුර තියෙන අඩි 4ක් වගේ තමයි තියෙන්නේ. දියැල ළඟට යද්දී අඩි 9ක් විතර වගේ දියැල වැඩි තැනක් තියෙනවා ගැඹුර. ඒකත් තමයි මේ හරි අපූර්ව දර්ශනයක් තමයි තියෙන්නේ. අපිට කියන්න දැක්කම හිතෙන්නේ නායකරායකේ මිනි වර්ෂන් එකක් වගේ තමයි තියෙන්නේ. ගොඩක් දියැලක් නෙමෙයි. ඒ වුණාට මාරම ලස්සන පරිසරයක තිබුණා තියෙන්නේ. කොළම කොළපාට පරිසරයට ආදරය කරන කෙනෙක්ට දවසක් ගත කරන්න සුපිරිම තැනක් තමයි මේ මලාමුරු දියැල. මේ දියැල ළඟ නානවන්න පුළුවන්. ඊට පස්සේ දියැල පටන් ගන්න තැන තියෙනවා පොඩි නැචරල් පූල් එකක් තියෙනවා. ඒ පූල් එකක් වගේ හදලා දෙනවා. එතනත් නාන්න පුළුවන්. එතන ගැඹුර නෑ. අඩි 3මාරක් වගේ තමයි උඩරිම ගැඹුර තියෙන්නේ. අනිත් එක එතන තියෙන ගලක් නැතිකරම ඒකෙන් නාන්න පුළුවන්. ඒ වගේම තමයි මේක මේ සිංහරාජයේ පැත්තෙන් පටන් ගන්න දොරකින් තමයි මේ වතුර පාර එන්නේ මම දන්න හිතන විදිහට. ඒක හරියට මම දාන්න හොයාගෙන ගන්න කෙනෙක් ඉන්නවා කියන්න කොහෙන්ද මේක පටන් ගන්න කියලා. මේක 12 පාරක්. ඉතින් මෙතන හරිම ක්ලිය වතුර එකක් තියෙනවා. අපිට වතුරයට පේන තරමට ක්ලිය තියෙනවා. මාළු ටිකක් ඉන්නවා. වෙන එතකොට තව කියන්න තියෙන දෙයක් තමයි මෙතන තාමත් අපි අර කියන pure natural එක තියෙනවා. ඒක හිඳවල එනවා නම් අනිවාර්යෙන් මේක ආරක්ෂා කරගන්න. ඔබ කියන හැමදේම ඔබ අපගෙන අරන් යන්න කිසිම දෙයක් මෙතන දාලා යන්න එපා. මේ පරිසරයේ නිදින්න. ඒ වගේම මේ පරිසරයට ආදරය කරන්න. තවත් කෙනෙකුට මේ පරිසරයේ දිනකලා යන්න කියලා පුංචි දෙයක් කරනවා. ඒ අපි ලස්සන දවසක් ගත කරා. උදේ ආවා නෑවා අපි පොතට නෑවා. ඊට පස්සේ පරිසරයේ වින්දා පොඩි චැට් එකක් දැම්මා. ඉතින් ඔක්කොම කරලා අපි 3 විතර අපේ වැඩ කටයුතු ඉවර අපි ආපහු කොළඹින් පිටත් වුණා. මේක දවසක වගේ ට්‍රිප් එකක් යනවා නම් හරි ලස්සන තැනක් තමයි මේ මලාමුරු දියැල. ෆැමිලි එකත් එක්ක යන්න පුළුවන්. ලස්සනම තැනක්. බය වෙන්න දෙයක් නැහැ. ලොකු ගැඹුරක් නැහැ. රිස්ක් එක ගොඩක් අඩුයි. ඒකකින්ද හොඳ තැනක්. ඉතින් මම ඔයාලට කියනවා යනවා නම් අනිවාර්යෙන් මේ පරිසර පද්ධතිය ආරක්ෂා කරන්න.